කැම්පින් කරලා ටෙන්ට් එක ඔක්කොම ගලව ගත්තා. ගලවගෙන දැන් යන්නේ අර කන්දට. යහන්ගල හන්දි වමට හැරිලා දැන් කන විද්දාගල කේල් පද්දරු හයික් එකට පටන් ගත්තා. කට්ටිය යන ගමන් ඉන්න උඩ. ඉස්සෙල්ලා පොඩි කැනපි ජංගල් එකක් තියෙන්නේ. ඒකෙන් උඩට ඕපන් ඒරියා එක සෙට් වෙන්නේ. ඉතින් කොහොම තමයි කලින් දවසේ ගත වුණේ අපේ. කලින් වීඩියෝ එකේ තියෙනවා ඇති. ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එක. යහන්ගල වීඩියෝ එක. ඒකෙත් අපි ගියේ දුස්තර මාර්ගය බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක. මේකෙත් අපි කොහොම වෙයිද දන්නේ නැහැ. අපි එන ඉස්සරහට යන්න. කැලෑවෙන් එළියට ආවට පස්සේ මේ වගේ පේන්න තියෙන සුන්දර දර්ශනයක්. අතනට තමයි නගින්න යන්නේ ඊළඟට. මේ මුදුන දිගේ තමයි නගින්න. අපි යාළුවෝ තන ඉස්සරහින්. මම යන් ඉස්සරහට. එන්න. අමුතු තනකොළ ගස් වගේ මාන පඳුර වගේ තියෙනවා. ඕ මේ දර්ශනය නම් ඔයාලා බලන්න ඕනේ. ඉතින් මේ වගේ ලස්සන ප්ලේස් ලංකාවේ තියෙනවා. වව්. මෙතනට පේන මේ වගේ ලුක් එකක් තමයි. මේ වගේ view එකක්. සහිත අපි බල්ලත් එනවා. මෙයා තමයි යහන්ගල හයික් එකේදී අපිත් එක්ක හිටියේ. එයා අපිත් එක්ක වෙනවා යන්න. ඉතින් අතන උඩට යන්නේ. මෙතනින් පල්ලයට බහැලා මේ කන්ද නැගගෙන තමයි යන්නේ. යන් ඉස්සරහට. ඉතින් මේ ඔයාලා දන්නව ඇති සමහරක් කට්ටිය දන්නේ නැතුවත් ඇති. මේ තියෙන ඊතන. මේක ඉතා විශේෂ බේතක්. මේ ඊතන වලින් තමයි මේ පැත්ත ගොඩාක් මේ වැවිලා තියෙන ඊතන වලින්. ඊතන තමයි ගොඩක් වැවිලා තියෙන්නේ. මේ පැත්තෙම තියෙන්නේ ඊතන ගාලවල තමයි තියෙන්නේ. අරගොල්ලෝ ටික නෑ යනවා අස්සෙන් පේනවා තියලා. ඉතින් ඉස්සරහට රැයට මේ වතුර අපි දැන් මේ කන්දර ගොඩ වුණා මේ පළවෙනි පීක් එකට. ඒ නිසා මේ අර තියෙන යහන්ගල දැන් වැහිලා තියෙන වලාකුළු වල. අතන පේන්න තියෙන පතන තමයි අපි කෑම් කරේ. ඉතින් බහැලා තමයි ගොඩ වුණේ. මේ අපේ යාළුවෙකුත් ඉන්නවා මේ අපිත් එක්ක වෙනවා තාමත්. එයාට තතුරු ටිකක් දුන්නා අපි. මේ බලන්න පුළුවන් අර ඉතින් වෙහිගෙන ඉන්නේ. මේ හරි පාර වැහිලා තියෙන්නේ මේ කවුරුත් ගොඩ ගාලින් නැගලා නැති හැන්ද. කැලේ පීරගෙන ආවේ. උඩට යන්නේ. අපි යන්ට උස්සරාටත් යන්න තියෙනවා. අර තියෙන කණු විද්දාගල එක තමයි අපේ ෆස්ට් ටාගට් එක. දැන් ඉස්සරහට අපි අතීර වීරෝදාන රණවිරුව එහෙම කැලේට ගියාට පස්සේ චොකලට් රටේන්දි අරට කජු මුද්‍රස් පලන් තමයි කන්නේ. අපිත් ඉතින් ඒ ආදර්ශය අරගෙන රටේ ඉන්න චොකලට් මේ අරට කජු ඕවා තමයි කන්නේ ඉතින්. අපේ ටාගට් එක ළඟයි. ආ පොඩ්ඩයි තියෙන්නේ. අල්ටිය පොඩ්ඩක් මහන්සි ගන්නවා. ඕ මීදු මිනිත් ඇහිලා තියෙන පැත්ත. ඔබ ගම්මල් ගහමු. අපි සහෝදරයෙක් ඉන්නවා. මේ පැත්තේ. මාත් වීඩියෝ කරනවා. මෙයාත් වීඩියෝ කරනවා. මෙයා වීඩියෝ එකක් බලන්න ලස්සනයි. මම වීඩියෝ දෙකක් තියෙනවා. මගේ දෙකක් තියෙනවා. මෙයාගේ දෙකක් තියෙනවා. මේ දෙකම බලන්න. යාළුවෝ ඔක්කොම සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි නගියමු ඉස්සරහට තව ටිකක්. බලගින්. ඔන්න බල්ලත් ආවා. අපි ආයෙ පටන් ගත්ත ගමන යන්න. රට තමයි නගින්නේ. බල්ලත් එනවා පිටිපස්සේ. අර පැත්තෙන් පේනවා වලට නකල්ස් 5 feet. බලන්න ඉතින් ඒකත් ලස්සනට අවුව ගානට වලාකුළු පෑදිලා අතන නකල්ස් 5 feet පේනවා. හරිද? එනවා දැන් ඉතින්. කට්ටිය
යාළුවත් අපිට ඊට පස්සේ අන්න පේනවා view එක අර බලන්න ලස්සන ඒක නිකන් මාර ලස්සනයි අර පැත්තේ නිකන් බලාකුළු ටික එහෙම හැඩයකට ගිහිල්ලා පතන ලස්සනට යහන්ගල මේ කන්ද පේනවා අර යහන්ගල ලස්සන වෙන්නේ මෙතන මා ලස්සනටම පේන්නේ මෙතන ඈ සුපිරියටම පේනවා අංගලට ආයිත් මම පාර වරද්ද ගත්තා කන විද්‍යාවලට ආවා එතන පල්ලෙහා තියෙන කන්ද හෝ එතන පල්ලෙහා තියෙන ඉතින් ඉතින් බෑලා අරක නගින්න තමයි ටාගට් එක දැන් ඉතින් කොහමද යන්නේ උඩින් යන්නේද යන්න අපි කට්ටිය දැන් අතනින් අර ගලට බහින්න තමයි තියෙන්නේ කට්ටිය බහින්න පටන් ගත්තා හරි එහෙනම් බහින්න ලනුව ගත්තනේ තනකොළ වල වැඩි දෙන්න එපා. ඔව්. ගලට මඩි දියෝ. ඉතින් බහිනවා පල්ලෙහාට. පල්ලෙහාට බැලලා අරකට ගොඩ වෙනවා. ගොඩ යා සුපිරි. view එකක් තියෙන එක බලන්න යන්න. අර යහන්ගලේ අර පැත්තෙන් පේන යහන්ගල. ලස්සන. අම්බෝ හැමිල්ටන් නලේ අම්බෝ මල්ලි මලාගෙන ගන්න මෙයා හැමින් Heli bal-balan. What the?
ඔව්. මෙතන ඉන්නවා කියලා. ජැකට් එක දාන්න. දාන්න. හරි බා බහින්නු. බා බහින්න. අවින මන් දාන්න ලනු. ඉන්න මන් දාලා දෙන්න ගහකට. මේකද? අවින්ද? අර ගැලවෙන්නේ නැති මල්ලි. නෑ මේක ගැලවෙන. මේක ඔයි නෑ ඔයි. නෑ නෑ. අයියේ මේ වීඩියෝ ගමුකෝ. හරි. හෙලා තියෙන්නේ. හරි කමේ පොඩ අදින්. අරගත්තද මේක? කමේ පොඩ අදින්න. හරි. අයියෝ බහ ගන්න. බහ ගන්න. දාලා තියෙන ගලකට බය වෙන්න එපා. මේ මහා ගලට මම ඉඳන් ඉන්න දාලා තියෙන්නේ. ආල බහින්නු. ඉතින් වත්තන් වත්තන්. වත්තන්. ඒ තෙමින් දුව දෙන්න තෙන්නකෝ. නෑ නෑ මේ අර දෙන්න තෙන්නකෝ මෙහෙම. එනවා එනවා. එයා ඉන්නද? එයා ඉන්නවලු එතන එතන ඉන්න කවන්නේ. වීඩියෝ දාලා තියෙන තාත්ත. Okay. Yes. next item. දැන් මට බහින්ද දාගන්න යන්නේ දෙපොට දාගෙන බහින්න. Iya. Ini adin kami. Pati yang dia istirahat. Untama ini dah yang nanti met. Tapi tahu ekin kurang ayat na. Abi hai din atama dem bahin. What case? My God. Bahina dola inno ada. Nah, yang ada yang mana kanu දාලා දෙන්න. අම කමේ දාලා තින්නේ බා. අපේ එකක් දාලා යන්න මෙතන දාලා අපිට මේ යන්න පුළුවන්. ඒ වුණාට ඕක සුවර් කරන්න එපා. ඕක කාලයක් තියෙනවනේ. ඒ නිසා අපේ එක අපි දාගන්න. මේක දැන් උඩට ඕනේ වෙයි. දෙපට දාලා දැම්ම දිග මදි. නෑ නෑ ගන්න පුළුවන් වෙන්න දාන්න. දෙපොට දාන්න මේකත් තරයි. අපි ඉන්න කියලා. ආ ඉන්න කියලා. හා? ඒක පොඩ්ඩක් ඇට් එක කොහොමද?
ඔව් ගියොත් අර උඩරම නගින්න ඕන කොල්ලෝ. තමයි. ඔව්. ඕනේ. යමු. අපේ දිග තනියක දාන්න දෙපොට දාන්න එපා. ඔව් දාන්න. තනියක ඇති. තනියක. ඔව්. පොඩ්ඩක් ඉන්න මගේ ඇඟිල්ල අනුපෙරලා තියෙනවා. මදියෝ. යන්නකෝ. අතන පල්ලෙහා බහින්නද කියලා. මෙතන ගහින් ගෙට ගහ ගන්න පුළුවන්. තනියක දාමු තනියක ඉති හයියේ හොඳට. තනියක දිග අර ගන්න. තේ විඳු ඔය දිග අරන් පල්ලෙන් අල්ල. මේ පොඩි ස්ලොප් එකක් තියෙන. පල්ලෙහාට. අම්මෝ. ලනුවක් දාලා තියෙනවා අපි අපේ ලනුවක් දාගන්න කොකට. අපිට තව ටිකක් සුවර්ණ එතකොට. තනි කපෙන් අල්ලන්න එපා අපේ ඊයේ. දෙකෙන් මල්ලන්න. උඩ වැට ගහලා. ගන්න. සමානව ගන්න. සමානව ගන්න සමානව. ගන්න. සමානව ගන්න. ඇදලා ගනිමු. මේක ගනින් බං. ඉතින් උඩ ගැට ගහ ගනිමු. ගනින් ගැට ගහලා නැහැ. අපි අල්ලන් ඉන්න ගනි. මොකද? දෙවිඳු උඹ ඔය හරි ඊට පස්සේ උඹ ඉන්නත් එපා. දාප පල්ලෙහාට. ඕම ඉන්නවට මේක දෙනවා පොඩ්ඩක්. ඕක නෙමෙයි ගන්න ඕනේ මේක. සුදු හැමේ ගනින් වැදලා මේ උඩේ ඕක අත ගන්න. අත. දැන් බැලන්ස් කරගන්න. දෙකෙන් මත ඇල්ලන ඔය කහපාටගේ පරණ වෙච්ච එකක් දෙන්න අත් දෙකෙන් අල්ලන්න එපා. යකෝ බලපන් අතන පිටි වැටෙන්න දෙයක් නෑ වැටුවත් අතන මේ ගෝල් තනකොළ ගෝල් වෙන්නේ. මෙතන මේ දැන් ඔය ටික බහලාවත් මෙතන තනි කෙලින් තියෙන්නේ. ඉතින් අපි මේකත් බැස්සා පේනවා අර උඩ සාමාන්‍ය අඩි 50ක 60ක විතර ස්ලොප් එකක් තියෙන්නේ. ඒක තමයි නැග්ගේ අපි. එතන ලණු දෙක තුනක් තියෙනවා. ඒවා විතර අපිට සුවර් නැති හන්ද අපේ ලණුව දාලා තමයි නැග්ගේ මේ අයින දිගේ. ඊළඟට නගින්නේ අපි මේක. අපි දැන් ඒක නගින්න යන්නේ. අපේ යාළුවෝ 3 දෙනෙක් උඩ නතර වුණා. අපි 4 දෙනා තමයි මේක තමයි කන විද්දාගල. මේකට තමයි දැන් ඊළඟට නගින්න යන්නේ. අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද view එක කියලා අර පේන point එක. එහෙනම් උඩට යන්න. බලන්න පුළුවන් මේ තියෙන ස්ලොප් එක. මේ මාවලිය යනවා වගේ ඉස්සරහට. එන්න මේක තමයි අපි බැස්සේ. හරිනේ යාළුවෝ ටික. මේ ස්ලොප් එක තමයි බැස්සේ තාන් කියලා අඩි 70 80 විතර මාල් ස්ලොප් එකක් තියෙන පල්ලෙහාට. අර පැල්ම දිගේ තමයි බැස්සේ. බලන්න පුළුවන් මේ ටික මේ දුව යනවා. මෙහෙම තියෙන. තනි ගල දිගින්. අර උඩේ ඉඳන් තමයි බැස්සේ. අතන උඩේ ඉඳන්. අන්න උඩට යනවා. උඩට යන්න. මෙතන යා. ඕ. මේ ගල් වලට කකුල් ටිකක් බලාගෙන.
බැලුවල පොඩෝඩියක් ගහලා ආයෙත් ගහලා අනික පොඩෝඩියක්. යා. දැන් මෙතන උඩ ගහන කොට ඔය. නෑ සෙල්ෆි එකක් ගහගමු. දාලා සෙල්ෆි කැමරා. තප්පරකින් තුටි මේ පැත්තට ඇලවෙන්න. මේ පැත්තට ඇලවෙන්න. මේ උරුල්නේ. ඔය ඇලවෙන්න ඕමින්. ඕමින්. ඕ. කන විද්දාගල උඩට ආවා එහෙනම්. මේ ගල බුරුල්ල. බලා ගන්න පුළුවන්. මේ දිගේ තමයි බැස්සේ. කන විද්දාගලත් එන නැග්ගා ගයිස්. හරිම සතුටුයි. හරිම සන්තෝෂයි. ජීවිතේ ලැබපු භයානකම අත්දැකීමක් තමයි මේක. කියන්නේ භයානකම හයික් කෙවුත් එක්ක කියන්න පුළුවන්. අපි 4 දිනක් නැගි මෙතනට. මේ අපි මෙතන ලිෆ්ට් එකක් හදන ඉතින් ඉන්නේ. එතකොට ලේසි වාලට. මෙතනින් පල්ලලා තියෙනවා අඩි 100කට වැඩි. අඩි 100කට වැඩි ප්‍රපාතයක් තියෙන පල්ලෙහා. අපි පේන්නේ යහන් ගල බලාකුළට බැහිලා. ටීන්න. එදෙන්න තතන ඉන්න. මේක තමයි නැග්ගේ. මේ ටික. හෝ එනං කන විද්දාගලත් නැග්ගා. ඊළඟට අපේ next second point එක තමයි කේල්පත්දුරු. ඊළඟට කේල්පත්දුරුවට මේ නගින්නත් ඕන ටක් ගාලා අපි එන එතනට යන්න. යේ මේ ගමන මේ හිතන තරම් ලේසි නෑ. හැබැයි සුන්දරයි ඈ. සුන්දර අත්දැකීමක් මේක. හැබැයි විනෝදයි. හැබැයි විනෝදයි. ඒක තමයි කියන්න තියෙන්නේ. හැමෝම එන්න ඕනි මේක ඈ. මේ ගමන එන්න ඕනි. එන්න ඕන සේෆ්ටි එක තියාගෙන. සේෆ්ටි ඇතිව සේෆ්ටි පස් අර සඳුන්නා කිව්වා වගේ අවසර අරගෙන හැමදේම කරගෙන එන්න ඕනි. මේක එන්න ඕනි ගමන. ඇත්තට මරුව. එහෙනම් උඩට යන්න.